පාප මිත්‍රයෝ නිතර නිතර සේවනය කළොත් පාප ගති ඉස්සරහට එනවා, හොඳ ගතිගුණ නැතිලා යනවා. ඒ නිසා රහත් වෙන්න පින තිබිලත් පාප මිත්‍ර ඇසුර නිසා බරණැස් සිටුතුමාට රහත් වෙන්න පින නැති වෙලා ගියා. සිඳුණා. මේ කටිනයක් තුන්සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් කටින චීවරේ පූජා කිරීමේ පින තමයි එයාට ඇතුලේ නිවන් දකින සංසාරයෙන් ඈතර වෙන පිනක් තියෙනවා නම් ඒකට හානි කරන්න දෙන්නේ මේක කවර් කරනවා. ඒ කියන්නේ පින රකින්නවා දියමන්ති පවුරක් ඇතුලේ දාලා වගේ. මේකට වදින්නේ නැහැ. ඒ පින රකින්නවා. ඒ කියන්නේ යාගේ අතින් මව මැරෙන්න දෙන්නේ නැහැ. දැන් සමහර අයට පොඩි තරහක් ආපු ගමන් අම්මට ගහන්න යනවා අතපය උස්සනවා. තාත්තට ගහන්න යනවා අතපය උස්සන පොඩි තරහ ආපු ගමන්. චූටි ළමයි ගැන නෙවෙයි මං කියන්නේ මහා අය ගැන පොඩි උන්ට තේරෙන්නේ නැහනේ. නමුත් අපිට තරහ ඇවිල්ලා තියෙනවා. ඒ උනට අපිට කවදාවත් අතක් ඉස්සෙන්නේ නැහැ. අපිට සැරට කියන්න හිතෙන්නේ නැහැ. අර ආපු ආවේගයේ එක තැනක මොකක් හරි තැනක කන්ට්‍රෝල් වෙනවා. ඒ කන්ට්‍රෝල් වෙන්නේ පින විසින්. පින එයාගේ කටින් පව් කෙරෙන්න දෙන්නේ නැහැ. එයාගේ අතපය අම්මට විශ් වෙන්න දෙන්නේ නැහැ.